ඉන්න සාදරු ඉන්න යන්න පස්සරට. අපි දන්නවා මහත්තයෝ ආණ්ඩුවේ ලැජ්ජ නැති වැඩ. ආණ්ඩුවේ ලැජ්ජ නැති වැඩ කරනවා කියලා අපි දන්නවා. ඒ ලැජ්ජ නැති දුප්පයි නිවිද වැඩ කරනවා කියලා. හැබැයි මේ තරු ගහගත්තයි නෙවෙයි. අයියේ සහෝදරකමින් කියන්නම්. අරගේ වතුරේ යන්න හරි ඔය බැටන් පොල්ල උස්සන්න හරි අර කඳුළු ගෑස් එක ගහන්න ඔය කඳුළු ගෑස් එක හරි ගැව්වනම් අද ගෙදර ගිහිල්ලා එක විනාඩියක් හිටලා බලන්න ආය මේකේ බාල්දිය අල්ලන එක නෑ ඇල්ලුවේ බාල්දිය අපිට නෙවෙයි බාල්දිය පැතුවේ මේ පැත්තේ ඉන්නු රැක්කේ හැමදාම මේ පැත්තේ ඉන්නු විනාශ කරේ හැමදාම ඔයාලගේ පන්තිය අම්මට තාත්තට මොකද වෙලා තියෙන්නේ කියලා හිතලා බලන්න. නංගිට මල්ලිට මොකද වෙලා තියෙන්නේ කියලා හිතලා බලන්න. ඉගෙන ගන්න ගණිකාව වෙලා. කොල්ලෝ මොකද කරන්නේ? කවුද ඒවට වග කියන්නේ? මේවා බොරු නම් ගහපල්ලා. වෙඩි දියපල්ලා බොරු නම්. ඔක දැන් නිකන් තියන්න ඉන්න එපා. ඉස්සල්ලා මේවා පෙරලන්න ආපුවට ගහන්න නැත්තේ. දැනුත් ගහපල්ලා. අපි ඔය මනුස්සකමට ගරු කරා. ඔක ඇතුලේ මිනිහෙක් ඉන්නවා. ඔය මූණ වහගෙන හිටියට අද ගෙදර ගිහිල්ලා ඔය මූණ ගලවලා කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා අදවතේ ඉන්න මිනිහට එක විනාඩියක් කතා කරලා බලන්න. මෙයාලා කියනවට ලින්හින්ද යන්න එපා. එතන මෙයාලා අධිකරණයට ගිහිල්ලා කියනවා අපි දන්නවා. අධ්‍යාපනයේ සෞඛ්‍ය විකිරණය කියලා කියන්නේ නැහැ. ඔයාලගේ දරුවන්ගේ ජීවිත ගැන කියන්නේ නැහැ. බලල්ලු වගේ පාරේ මරලා දානවා. රතු බස්වල වෙඩි තිබ්බ හිතකින්ද? වරාය මිනිස්සුන්ට ගැව්ව හිතකින්ද? අන්න ටෙලිකොම් එකේ මිනිස්සු ඉන්නවා. ගිහලා ගහන්න රණේට. මෛත්‍රිගේ මල්ලි ඉන්නේ. ගිහලා ගහන්න. අපි ඔය මනුස්සකමට කරු කරන මහත්තයෝ. ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි. එච්චරයි කියන්නේ. අපි අදත්තා ඔයාලගේ ගහ මන්දිරයට යන්න තමයි ආවේ. අපි ඒවා කියන්න බය නෑ. දවස් ගානක් තිස්සේ මාධ්‍ය වලට කියලා සමාජ ජාල වෙබ් අඩවි හරහා කියලා තමයි අපි ආවේ. ඒ නිසා අධිකරණ නියෝග